වැසී කඳු යාය සලිත වී ඔය වාගේ සීතලෙන් නලියා විකිති කැවී අපි මේ සැරේ ගියා ඉතින් අපි මුලින්ම ජර්නි එක පටන් ගත්තේ පඹහින්න කියන ජංක්ෂන් එකෙන් පටන් අරන් කෙලින්ම ඉදල් ගස්හින්නට පාරල් දෙක තුනක් තියෙනවා. අපි ගියේ ටිකක් ලස්සන පැත්තේ. මේ එතනින් ගියාම කෙලින්ම වැටෙන්නේ ඉදල් ගස්හින්න ස්ටේෂන් එකට. මේ තියන්නේ ඉතින් ඉදල් ගස්හින්නට යන පාර. ඒ වුණාට පාර නම් සවුත්තුයි. තනින් තන ටිකක් මේ යන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ. සටපට ගන්න. සාමාන්‍ය ඉතින් මේකේ සෆාරි ජීප්ස් වලට වගේ යන්න පුළුවන්. සාමාන්‍ය බයික් එකක් ෂේප් එකේ යන්න පුළුවන්. කාර් එකකට යන්න බෑ. ගොඩක් පාර අබලා. හරිම ලස්සනයි එතන. පට්ටම ලස්සනයි. පට්ටම මීදුම. සෙනගෙ එහෙම හරිම අඩුයි. කියන්නේ ලොකු පිරිසක් නැහැ. මේ අයිති මීට වඩා හැදෙන්න ඕනේ. ලංකාවේ පාරවල් ඉතින් මේ වගේ සුන්දර පාරවල් හැදෙන්නේ නැතු කොහොමද මිනිස්සු යන්නේ? මේවා හදලා මීට වඩා මේවට ප්‍රොමෝට් කරන්න ඕනේ මේ වගේ තැන් තියෙනවා කියලා. නැත්තම් ලංකාවේ ටුවරිසම් කියන එක නැති වෙලා යයි. දැන් ෆොරිනර් කෙනෙක් එහෙම ආවොත් මේ පාරේ යන්න බෑ. පට්ටම ඔබලා. ඔන්න ඕකයි තත්ත්වය. සාමාන්‍ය කොච්චරක් විතර ආදායමක් හම්බ වෙනවද? ඒ දෙකක් දෙනවා. අපි කැම ගෙනියන්න. හා. ඉතින් යාවතරේනකොට අපි එළවලු ටිකක් ගන්නවා. හාල් ටිකක් ගන්නවා. හා. ඉතින් මොනවා ජීවිතේ ළමයි ඔක්කොම ඉන්නේ කොල්ලෝ ටිකක් ඉන්නවා. ඒක කී දෙනෙක් ඉන්නවා? ඒකට බැඳලා ඒකට අපිට සලකන්නේ. ඒගොල්ලෝ මෙහි නෙමෙයි ඉන්නේ. වයිෆ් ගෙදරටලා ඉන්නවා. උයනවා. ටවුන් එක ළඟම කොහෙද? මේ පහළ ටවුන් එක? හල්දුම් වල. දෙමව්පියන්ට සලකන්න ඉතින් දැනගන්න ඕනේ ළමයි වුණාම මේක කොහොමද දන්නේ නැහැ. ඒකෙදී එක දෙපැත්තක් තියෙනවා. අම්මලාගේ තාත්තලාගේත් තියෙන්න පුළුවන් දේවල් ළමයින්ගෙත් තියෙන්න පුළුවන්. මේ වුණාට මේක එකට යන්න ඕනේ නැත්තම් හරිම ප්‍රශ්නයක්. No gain without pain. පාර දැක්කහම එම හිතෙන්න පුළුවන්. හැබැයි මේ මීදුව සුපිරිය. ඒකනේ 아무තුම දුරකතර ගෙරාගෙන ආවා. මෙන්න මේ ස්ටේෂන් එක බලන්න ඉද්දල් ගස්හින්න.
දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය මේකට අපි ආපු පාරණයි තියෙන්න අමාරුයි මේ මෙහෙට සෆාරි ජීප් එක නම් ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අය එන්නේ ට්‍රේන් එකේ තමයි. ට්‍රේන් එකේ ඇවිල්ලා අපුතලේ ට්‍රේන් එක නැගලා මේ ඉදල්ගස්සින ට්‍රේන් එකට ඇවිල්ලා මෙතනින් බහින ස්ටේෂන් එක. ගොඩක් ඉතින් ස්ටේෂන් එක බලන්න තමයි එන්නේ. ඒ වුණාට මේ අපි ආපු පාරේ ආවොත් ඊට වඩා මාවලස්. ඉතින් තව ටික දවසකින් එනවා මෙන්න මේ වගේ විසිටර්ස් ෆැසිලිටි ලොජ් එකක් ඉදල්ගස්සින්නේ බලාගන්න පුළුවන්. ඒ හදන්නේ funded by European Union. ඒකයි මේ හැදෙන්නේ construction පිටදී. ඉදල්ගස්සේ ඉන්නේ නම් අපි ගියේ ඔහියට. ඩෝම් එදා ඇවිල්ලා දීපාවලි දවස් ඉතින් මේ ගොඩක් ඉන්නේ ඉතින් වතුවල මිනිස්සු. ඒ වතුවල මිනිස්සු ගොඩක් ඇවිල්ලා තැමිල් ප්‍රජාවනින් ඉතින් ඒගොල්ලෝ දීපාවලි සැමරුවා. අපිට ලඩ්ඩු නම් හම්බුන්නේ නැහැ. මේ කතා බහ කරන්න ගියොත් අපිට හම්බෙන්න තිබ්බා අනිවාර්යෙන්. ඒ වුණාට මේ අපිට එච්චර ටයිම් එකක් තිබ්බේ නැහැ මේ මිනිස්සුන්ව හම්බෙන්න. හැබැයි හොඳයිද දීපාවලි අද? ඈ දීපාවලි හොඳයි. තැමිල් සිංහල ඉල්ලේ සිංහල නොත් තෙරියා. මගේ හීන සරසා සඳක් අහස ගිලුණා මට නොදැනීමත් තනි වෙලා මගේ නොවන හින්දා දරා කඳුළු හංගාවේ ජීවිතේ ගෙවෙනවා නුඹේම වී ඇවිලිලා දුන් පෙම්සිනා මාවතේ තැන්පුරා ආදරේ සොයමිමා නොබ නොයනාතිනේ හිත තනිවී වගේ නොබ ඇයදෝ සඳේ මගේ නොබ නොයනාතිනේ හිත තනිවී වගේ නොබ ඇයදෝ සඳේ මගේ සඳ නොබ ඇවිදින් අපට ඇයිදෝ කියන් නොබ ළඟ ඇවිදින් නින්නම් තරුවතරින් මං දුර ඇතින් බලන් යලි නොබ එන කල්මං නින්නම් සාමාන්‍ය දැන් මේ වගේ පරිසරයකට ආවම කොහෙ ගියත් මේ අනම්මන විසික් කරන්න නම් එපා. ඉතින් බියර් කෑලි බියර් ටිනුයි මේ කොත්තු කාලා කෙලින්ම බඩු දාලා ගිහිල්ලා. එහෙම කරන්න එපා. ලස්සනයිනේ මේ පරිසරය. ලස්සන පරිසරයක් තියෙනකොට ඒක self behave වෙන්න. ඉතින් අපි දැන් ඔහිය පාස් කරගෙන දැන් හෝටන් ප්ලේන්ස් එකට ඇතුල් වෙන්න යන්නේ. මෙතන ඉඳන් තියෙනවා ඉතින් තව කිලෝමීටර් ගාණක් යන්න. මේක ඉතින් එක එක වෙලාවල් දාලා තියෙනවා මේ බලන්න යන්න පුළුවන්. ඊට පස්සේ අපිට හම්බෙන පළවෙනිම දේ තමයි ගෝස්ට් හවුස් එක.
මාර සෙනගක් ඉතින් ඇවිල්ලා තින් නෙළු බලන්න. ගිහිල්ලා එහා පැත්තට දෙන්න ඕනේ වෙහිකල් පාස් විදියට. වර්ග තුනකින් තියෙනවා කහ තියෙනවා. කහ එක ටිකක් අමුතු ඒ වෙරයිටි එක අමුතු විදියකට යන්නේ. කහ තියෙනවා, දම් තියෙනවා, රෝස පාට තියෙනවා, සහ සුදු තියෙනවා. දැන් රෝස පාට තමයි වැඩිපුරම ඒක මාරම ලස්සනයි. මේ කහ පාට එක ඇවිල්ලා ටිකක් අමුතු මලකින් ඇවිල්ලා ඒක නිකන් වැටිලා තියෙනවා. අර වගේ අර නෙළු වගේ නෙමෙයි. ඉතින් අවුරුදු 12කට සැරයක් පිපෙන දේ බලන්න ආයි යන්න බැරි වෙයි කියන චේතනාවෙන් තමයි අනිවාර්යෙන් ගියේ. මේ ඊය මැරෙයි නෙමෙයි ඉතින් කියන්න බෑනේ මොනවා වේද කියලා. එහෙම මැරෙන්න පුළුවන්. මෙහෙමයි. ගාන ඇඩල් ලෝකල් ඇඩල් කෙනෙක්ට 150යි. ඊට සර්විස් චාර්ජ් එක කෙලින්ම 400යි. ඒකට වැට් එකත් එකතු වෙලා 126ක්. මොනවා වගේ ගානක් යනවා ඉතින්. ඇතුළට යන්න. හෝර්න් ප්ලේන්ස් එකේ නෙළු බලන්න. දෙනුනා රේදිවා හිතම පාර පාර මේ වේදනා කොහෙදෝ ඒසිනා දුරක ඈත ඈත රෑ පාවුනා සිත මගේ සූරනා ශෝකී කාරණා දැනිලා තාම මා පැරෙනා හදවතේ වැහෙනා. ඊට පස්සේ ඉතින් අපිට හම්බුණා ගෝනෙක්. ටිකක් ගෝනෙක් හම්බුණා. මේ ගෝනට ඉතින් වද දෙනවා. මේ වද දෙන්නවා උට උගේ පාඩුව ඉන්න දෙන්න. ඌ ෆ්‍රෙන්ඩ්ලි තමයි. ඌ එහෙන අනේ මන්දා ඌ ෆොටෝ එකක් ගහද්දි කරගෙන ඉන්නවා ඩයල් එක. මේ ඌත් එන ෆොටෝ පැත්ත උඩ ගහලා මා මගේ ෆොටෝ ගහනවා කියලා සීන් එකේ ඉන්න පුළුවන් මිනිහා. ඊට ඉතින් උන්ට කරදරයක් එනවා වයිල්ඩ් ඇනිමල්ස්ලා කියන්න බෑ කොයි වෙලාවේද අන්තට්ටුව අල්ලන්නයි. එහෙම උන්ට කරදර කරන්න එපා. දුරේ ඉඳන් බලලා ෆොටෝ එකක් ගන්න ඕන නම් ඒක දුරේ ඉඳන් අරන් zoom in කරලා ඒකත් අරගෙන එහෙම සෑහීමකට පත් වෙන්න උගේ අස්සරින් ගන්න යන්න එපා ඉතින්. පට්ට සෙනගක් ඉතින් ඉන්නේ. මෙච්චර හැබැයි ලොකු තැනක ඉතින් වොෂ්රූම් එකේ නම් කැලි දෙකයි තියෙන්නේ. ඒක තමයි අවුල්. අපි ඉතින් ඇතුළට ගියේ නෑ. ඇතුළට යන්න බෑ. හේතුව වෙලා මදි. අපි යන්න ඕනේ පට්ටි පොලටත්. බෑග් එකක් තියලා මේ ඇතුළටත් යනවද කියලා හිතලා එතන විනාඩි 20ක් විතර වොෂ්රූම් එකට ගිහිල්ලා එද්දි වෙලා ඉවරයි. තීරුම් ගත්තා බෑ යන්න බෑ. අපි යම් පට්ටිපොළ කියලා. ඊට පස්සේ ගියා අපි පට්ටිපොළ.
පට්ටිපොල තියෙනවා ලස්සන තැන් ටිකක් මේ අපිට ඒ ටික අපි බලලා තියෙනවා. ඉතින් ওই රූට් එකේ ගිහිල්ලා නැති ගිහිල්ලා තියෙන ගොඩ වතාවක් ඉතින් ඒකින්ද ඒක අපි බලන්න ගියේ නැහැ. හැබැයි අපි යනකොටම මේ ට්‍රේන් එක හම්බුනේ. ඉතින් මට ඉදල්ගස්සින්නේදී ට්‍රේන් එක මිස් වුණා පීලි පැනලා නිසා. හැබැයි ඒ කෝච්චියම මට ඒ කෝච්චියම දන්නේ නැහැ මේ හම්බුණා මේ පට්ටිපොලදී. ඉතින් ඊට පස්සේ අපි පට්ටිපොලෙන් කෙලින්ම ගියා හයිලන්ඩ් එකට. සල්ලිත් නෑ මේ පෙපරේ 140. කියලා 40ක් තියනවද දෙන්න? යෝගට් දෙයක් කෑව. ඉතින් එතන මේ මොකද එතනින් ගත්තත් වෙන තැනකින් කෑවත් මේ එකම සේම් ප්‍රයිස්. ඒ වුණාට අර හයිලන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් channel එක එච්චර හොඳට ඒගොල්ලොන්ගේ නැහැ. සමහර ප්‍රොඩක්ට්ස් නැහැ. දැන් ටිකක් ඕකේ. මේ ওই කල්කිරි එකක් බොන්න එහෙම බලන්න. පට්ට ගේමක් දෙන්න ඕනේ. මේ සමහර තැන්වල දින සමහර තැන්වල නැහැ. ඊට පස්සේ අපි ගියේ අබේ වෙලට. අපි එතනට ගිහිල්ලා අපි බිව්වා ප්‍රෙස් මිල්ක් බීලා අපි වෙලාවොත් ඉතින් කිරි එකක් බොන්න අමතක කරන්න එපා. ඉතින් ඔය එතනින් අපි ගියේ කෙලින්ම කොහෙටද ගියේ? නෙදර තමයි සීක්‍රට් ප්ලේස් එක. ඇවිල්ලා මෙරිනි සන්ඩේ එක. මේ ඇවිල්ලා රාස්බෙරි චීස් කේක් එක. රසයි කෑම එක රසයි දෙකම හොඳයි. ඒගොල්ලෝ හොඳ පෝෂන් එකක් දෙනවා. ඒක චීස් මදි. චීස් කේක් එකේ චීස් පොඩ්ඩක් මදි. හැබැයි මේ නැචරල් ෆ්ලේවර්ස් වගේ රාස්බෙරි ඒවට ස්වීට් ඇඩ් කරලා නැහැ. මේ නැචරල් ෆ්ලේවර්ස් එහෙම තිබ්බේ ගොඩක්. ඔන්නෝම තමයි අපි අපේ ජර්නී එක වන් ඩේ ජර්නී එක ඉවර කරේ. අපි කෙලින්ම පමහින්නෙන් පටන් අරන් ඉදල්ගේ අස්සින්න බලාගෙන ඊට පස්සේ ඔහිය හරහා ඊට පස්සේ ඔහියෙන් අපි නෙළු බලන්න ආවා හෝටන් ප්ලේන්ස් එකට. හෝටන් ප්ලේන්ස් එකෙන් පට්ටිපොලට ඇවිල්ලා පට්ටිපොලෙන්
කෙලින් අපි නුවරඑළියට ආවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ජර්නි කිව්රුනේ. ඉතින් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයි දවසක හම්බෙමු. bye bye, see you. එය එලෙස නිමා වෙලා අපි ආව කෙලින්ම හපුතලයට. කුණාටු සහිත ඇස්සක තමයි ආවේ. අපි ඇවිල්ලා කෑවා. අපේ කැම්පස් කාලේ අපේ ගෝල්ඩන් පේස්ට් එකක් තමයි ඔලිව්ස් එක කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලොත් බදුළු බණ්ඩාරවලේ පැත්ත යන්න හිතන් ඉන්නවනම් ඔලිව්ස් එකෙන් කන්න අමතක කරන්න එපා. හොඳ තැනක්, කැම රසයි, affordable, service charge නෑ, 1000 portion per person යන්නේ. මේ 1002 ඒ රේන්ජ් එකේ තමයි ගොඩක් ප්‍රොඩක්ට්ස් යන්නේ. රයිස් ඊට පස්සේ ඔය චික් අනම්මන ඒවා ටික අපි කන්න වෙරයිටිස් ටික දන්නවනේ. නාසිපුරන් සීෆුඩ් 1000 1005 ඔය අතර යනවා. මේ ඉතින් විසිට් කරලා බලන්න.